මොර සූරණ වර්ෂාවෙන් පිරී ගිය වැව් තලයට දරාගත නොහැකි වූ නිල්දියවර වාන් දමා ගම් දනව් සිසාරා දෝරේ ගලා යයි. ඒ වැව්තියෙන් මහපොළොව පෝෂණය කර අස්වනු ගෙනෙන්නාසේ කවිය ප්‍රතිභාපූර්ණ මිනිසුන්ගේ සිත් සතන්වල කැටිවී උත්තම හැඟීම් දෙගොඩ තලා මානවීය පුරුෂාර්ථයන් හැල්මේ පෝෂණය කරන දියුණු ශිෂ්ඨාචාරයක ප්‍රබලතුම කලා මාධ්‍යයි. සැබවින්ම කවි නිර්මාණකරුවන් මේ ලෝකය සියුම් ලෙස සුන්දර ලෙස කියවන මිනිසුන් ලෙස හැඳින්විය හැකියි. එදිනදා ලොව තුළ සිදුවන දෑ හුවමාරු කරමින් ලෝකය තනි යායක් කරනු ලැබුවේ සංනිවේදන මාධ්‍ය ජාලා විසිනි. එය ලෝකයේම එක් පිඩක් කොට අත්ලෙහි ගුලි කර තබන්නට සමත්ව ඇත. මෙම සංනිවේදන ප්‍රවාහයේ නොමැති වුවහොත් මේ ලෝකය නවතිනු ඇත. කවි පොත්වලින් ඔබට ලෝකයේම එක් දැනුම් රස පිඩක් කොට පාඨකයා වෙත ලබා දීමේ නවම මාධ්‍යයක් ලෙස කවි එළිදක්වන්නට දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංස්කෘතික බල මණ්ඩලය විසින් නූතන සංනිවේදන මාධ්‍ය කලාව උපයෝගී කරගෙන ඇත. සංනිවේදන මාධ්‍ය ඔස්සේ ස්වභාවිත කලාවන් ජනගත කර අනාගත ලෝකය පෝෂණය කරන්නට කලාකරුවන් විසින් දරන උත්සාහයේ මුළු ලොව දස දිග්භාගයේ මෙසේ විකසිත වේ.